වෘශ්චික ලග්නය. ඔබේ දෙවන සහ පස්වන භාවයේ අධිපති බ්‍රහස්පතිය. වෘශ්චික ලග්න හිමියන් සඳහා බ්‍රහස්පති ඔබේ ලග්නයෙන් නවවන භාවයේ සංක්‍රමණය වේ. මේ වාසනාවන්ත භාවය ලෙස හඳුන්වන අතර බ්‍රහස්පති ග්‍රහයා නවවන භාවයේ සංක්‍රමණය වේ. එවැනි තත්ත්වයක් තුළ ආගමික කටයුතු කෙරෙහි ඔබේ උනන්දුව වැඩි වන අතර ඔබ ඒවාට මහත් උද්‍යෝගයකින් සහභාගී වනු ඇත. ඔබ සමාජීය වශයෙන් දියුණු වනු ඇත. මේ සමගම ඔබේ කීර්තිය හා ගෞරවය වැඩි වනු ඇත. ඔබේ සමාජ ජනප්‍රියතාවයද වැඩි වනු ඇත. 2026 බ්‍රහස්පති ග්‍රහයා ඔබේ ජීවිතයේ අභියෝග අඩු කරනු ඇත. නිවැරදි තීරණයක් ගැනීමට ඔබට ඇති හැකියාව ශක්තිමත් වන අතර ඔබ වැරදි ක්‍රියාවන්ගෙන් ඈත්ව සිටිනු ඇත. ඔබ යහපත් මිනිසුන්ගේ ඇසුරට කැමති වනු ඇත. ඔබ සංචාරය කිරීමට කැමති වනු ඇත. වන්දනාගමන් සඳහාද අවස්ථා තිබේ. ඔබ කැමැත්තෙන් හා උත්සාහයෙන් කටයුතු කරන්නේ නම් මෙම කාලය තුළ ඔබට විදේශ සංචාර සඳහා අවස්ථා ලබාගත හැකිය. ඔබ සැමවිටම ඔබේ සහෝදර සහෝදරයන්ට උදව් කිරීමට සූදානම් වනු ඇත. නමුත් යම් ගැටලුවක් සම්බන්ධයෙන් ඔබ ඔවුන් සමග ආරවුලක් ඇති කරගත හැකි අවස්ථා ඇතිවේ. රැකියාවේදී ඔබේ සගයන් සමග හොඳින් හැසිරීමට වග බලාගත යුතුය. ඔබේ දරුවාට අදාළ ශුභ ආරංචියක් ඔබට ලැබෙනු ඇති අතර ඔබේ දරුවා මේම කාලයේ දියුණු වනු ඇත. ප්‍රේම කටයුතුවලදී ඔබට සාර්ථකත්වයක් ලැබෙනු ඇත. ඔබේ ආදරය සමෘද්ධිමත් වන අතර ඔබට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනු ඇත. එමගින් ඔබේ ප්‍රේම සබඳතාවයට නිවැරදි දිශාවට යාමට ඉදිරියට යාමට අවස්ථාවක් ලබා දෙනු ඇත. මෙම බ්‍රහස්පතිගේ ගමන සිසුන්ට වඩා සුබ ප්‍රතිඵල එනු ඇත. ඔබට උසස් අධ්‍යාපනයේ විශාල සාර්ථකත්වයක් ලැබෙනු ඇති අතර විදේශයන්හි අධ්‍යාපනය ලැබීමටද අවස්ථාවක් ලැබෙනු ඇත. ඔබ හොඳ ශාස්ත්‍රීය ශිෂ්‍යයෙකු ලෙස සැලකිය හැකිය. ඔබට මුතුන් මිත්තන්ගේ කටයුතුවල සාර්ථකත්වය ලැබෙනු ඇති අතර රැකියාවේ ස්ථාන මාරුවීම් ලැබීමට අවස්ථා ලැබෙනු ඇත. නමුත් මෙම ස්ථාන මාරුවීම ඔබට වාසිදායක විය හැකිය.